එක බණපදයක් ලෝකෙ අහන්න සලස්සනවා කියන්න. ඒක වටිනාකම මෙතකයි කියල සීමා කරන්න පුළුවන්කමක්නේ. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක ධර්මදානී වටිනාකම උපමාවකට කියනවා මෙහෙම. මහනෙන අහස උසට කෙනෙක් දානෙ ගොඩක් ගොඩ ගහලා දුගී මගේ යාචකයන්ට දන්දෙන්. ඒක පිනා විශාල පිනා. තව කෙනෙක් අට පිරිකර කන්දක් ගොඩ ගහලා. මහා සංඝයා රැස් කරලා අට පිරිකර පූජාවක් කරන ඒකත් පිනා. තව කෙනෙක් සතරපද ගාථාවකින් දහම් දෙසනවා. එතකොට හිතන සතරපද ගාථාවක් යන පදහතරයි. අර සියල්ලට වඩා සතරපද ගාථාවකින් දහම් දෙසනයකේ පින අග්‍රයි කිය. ඒකට හේතුව පිංහතුනේ අප හිතම අට පිරිකර කන්දක්නම ඒකාට පිරිකරක් හරි. කෙනෙක් දානයක් දෙන්න අට පිරිකරක් පූජ කරන්න හිතන්න බණ ඇහුවොත් නේද. මේ බණ අහන කෙනා තමයි කුසල් කියන්නේ මොකක්ද අකුසල් කියන්නේ මොකක්ද. පින් කියන්නේ මොනවද පව් කියන්නේ මොනවද. හොඳ මොකක්ද නරක මොකක්ද. ඔය ඔක්කොම දැනගන්නේ බණහන කෙනා මෙලෝ පරලව පින් පව් ගැන කුසල් අකුසල් ගැන මේ සියල්ල බණ අහන කොටයි තේරෙන්නේ වැටහෙන්න. එනිසා පිංහතුනි බණෑසීම කියන එක පුංචි දෙයක් නෙමෙයි විශාල පින. බණ තව කෙනෙකුට බණ අස්සනවා කියන එක. දහම් පොතක් එකන අටමහා කුසල් අතර බුදුහාන්දුරු පෙන්නනවා. ධර්මදාන ඊළඟට බණපොත් මුද්‍රණය කළ බෙදාහරි ඕ මහ විශාල පින්කම්.